තෙරුවන් සරණයි. ප්‍රතිපදාව අරහත්ත්වයටම රහත් භාවය සඳහාම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප විසින් ප්‍රතිපදාව කෙසේනම් සකසා ගත යුතුද? අතර මේ ස්කන්ධයේ උදේවැය දැකීමයි මහණෙනි කළ යුත්තේ කියනකොට අපි හිත දකින්නවා කියන තැනේදී අපි සිතට එන අරමුණ දකින්නකොට අපි දකින්නේ ස්කන්ධයේ උදේවැය දැකීම කියන එකම තමයි. අරමුණ කියන්නේ සිතමයි. අරමුණමයි සිත කියන්නේ. එහෙමනම් ඔබට පැහැදිලි අරමුණම නම් සිත කියන්නේ අරමුණක් එනවා කියන්නේ අපි හිතමු දැන් උදාහරණයක් විදිහට පොත දකින සිත කියලා. පොත දකින සිත කියන්නේ ඒ පොත දකින්නවා කියන්නේ එතන ස්කන්ධය තියෙන්නේ. පොත දකින්නේ අපේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගෙන් ඇති වුණු ඒ උපාදාය රූපේ තමයි අපි දකින්නේ. පොත කියන්නේ උපාදාය රූපේ. බාහිර මහ භූත රූපේ නෙමෙයි. පොත කියන්නේ අපි සිතින් දකින සිතින් හදාගත්ත රූපේ. ඔබ අසා තිබුණු ප්‍රශ්නයක් තමයි ඔබට පැටලවිලා තියෙන බව පෙවුණා. වට්ටම් වට්ටති කියන කාරණේ. වට්ටම් වට්ටති කියන්නේ එක වට්ටයක් කැරකිලා දෙවෙනි වට්ටෙත් කැරකිලායි අපිට පොතක් පේන්නේ. පළවෙනි වට්ටේ තමයි ආයතන එක වතාවක් ආයතන හරහා එන ඒ ප්‍රසාදවත් වීම. ඒ ප්‍රසාදවත් වීම කියන්නේම ආයතන හැදුනා කියන එකයි. ඒ කියන්නේ මේක මනාකොට දකින්න, මහා නුවණින් දකින්න. ඒ වගේම මේ සිත හැදෙන හැටි ඊටාම නිර්වුල් තමන් දර්ශනයේ දකින්න ඕනි. ඒ ඊටාම වැදගත් වෙනවා. පළවෙනි වටේදී අපිට යමක් පේනකොට අපිට හිතමු ඒක ශබ්ද සිතක්ද වර්ණ සිතක්ද ගන්ධ සිතක්ද රස සිතක්ද පහස. එහෙම නැත්නම් අපිට අරමුණු වෙන්නේ මේ ద్వාර හයෙන්. ඇස කන දිව නාසය කය මන කියන ద్వාර හයෙන්. හැබැයි ඒ ඇස කන දිව නාසය කය මන කියන ඒ ద్వාර කොහෙවත් පිහිටා තියෙන ඝන වශයෙන් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි. මරණු කෙනාටත් ඇහැක් තියෙනවා. එහෙනම් මරණු කෙනාටත් පේන්න ඕනි. නෑ. ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි. කන කියන්නේ මස් ඇහැට නෙමෙයි. නාසය කියන්නේ මේ මස් එහෙම දකින්න එපා. ඇස කියන්නේ පේන බවට. ඒක ආයතනයක්. ආයතනයක කෘත්‍යයක් එතන සිද්ධ වෙනවා. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ අපි බොහොම සරලව ගමු. ධර්මයේ ඔබට ගොඩාක් අහසන්න ලැබෙනවා මේ දේශනා මාලාව තුළ. එතකොට බොහොම අපි සරල කරගන්න ඕනි අපිට අදාළ ඒ කාරණාවටම. මේ සිත කියන ඒ සිතේ හටගැන්ම කියන කාරණාව විශාල මාතෘකාවක්. ඒක මහා නිදාන සූත්‍රය, සලායතන සූත්‍රය, ස්කන්ධ සූත්‍රය, උපාදාන ස්කන්ධ සූත්‍රය මෙහෙම සූත්‍ර මාලාවක දිගෑරෙන ඒ කියන්නේ හොඳට මනාකොට දේශනා කරලා තියෙන බුදුන් වහන්සේම දේශනා කරලා තියෙන ඔබටම නිර්මලව හොයාගන්න පුළුවන් මේ සිත කියන එකේ කොයිතරම් මායාවක් තියෙනවද කියන එක. ඉතින් අපි ගත්තොත් මේ ප්‍රසාදවත් වීම අපි උපමාවක් විදිහට ගත්තොත් මේ ඇසට වර්ණයක් රූපයක් පේන එක කොහොමද පේන්නේ කියන එක. මේ වට්ටම් වට්ටති කියන එකනේ දැන් මේ ප්‍රශ්නේ මොකද්ද කියන එකනේ. එතකොට ඔබ ගලපලා තියෙන විදිහද බලන්න මේ අපි වට්ටම් වට්ටති කියන කාරණාව මෙන්න මෙහෙමයි. අපිට දෙයක් පේන්නේ අපේ ඇස ඉදිරි පිටට යමක් එන විට ඒ පළවෙනි වටේම නෙමෙයි. ඒ කියන්නේ අපි දකින්නාම දැන් මේ එන අපේ ඇස් ඉදිරි පිට ඒ අපිටම නිමිත්තක් අපේ ඇස් ඉදිරි පිට යමක් ආලෝකේ තියෙන වෙලාවට නෙපේන්නේ. ආලෝකය නිසා යම් හැඩතලයක්
අපේ ඇස් ඉදිරිපිට යමක් එනකොට අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන දෙයක් පේනකොට ඒක එකපාරම පේනවා නෙමෙයි. ඒක ඊටාම වැදගත්. සමහර විට මේක ඔබ අහලා නැහැ. සමහර විට මේක සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ. බෞද්ධ සමාජය තුළ සැඟවුණු කාරණාවක් වෙන්නත් පුළුවන්. සමහර විට තාම ඉස්මතු නොවුණු කාරණාවක් වෙන්නත් පුළුවන්. ඔබ අහන්නේ සමහරට පළවෙනි වතාව වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔබ මනස සීනුවණින් මේ කාරණාව දකින්න ඕනි. අපිට මේ එකපාරම දෙයක් වෙනකොට පේනවා නෙමෙයි. ඒක එහෙම වෙන්න විදිහකුත් නැහැ. හොඳට බලන්න. අපිට ඉස්සරහට එන්නේ හැඩතලයක් නම් මේ මස් ඇහැට කැමරාවක් වගේ මස් ඇහැට ඒ කියන්නේ මේ ප්‍රසාදේනේ තියෙන්නේ. එතන අපි කියනවානේ මේ අපි කියනවානේ මේ ඇහි කාචයට ඒ කළු ඉංග්‍රියාවට එහෙම නැත්නම් ඇහි කාචයට ප්‍රසාදවත් වෙනවනේ. අර ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම ප්‍රසාදවත් වෙනවා වගේ අපේ මේ ඇස කියන අපි ගත්තොත් එහෙම ඒ පංච ඉන්ද්‍රිය විදිහට ගත්තොත් එහෙම මේ මස් ඇහැ ප්‍රසාද කෘත්‍යයක් එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇස ඉදිරිපිට යමක් අපේ ඇස ඉදිරිපිට යමක් එනකොට එය ප්‍රසාදේ වීම දැන් අපි කියනවානේ අපිට පේන පොතක් කියලා. ඒක මේ චක්කු විඥාණයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකයි වට්ටම් වට්ටති කියලා මෙතන එන්නේ. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්නේ අපි හිතලයි කියන්නේ පොත කියලා. දැන් පොත කියන්නේ නැහැනේ මම පොතක් කියලා. මම පොතක් ආවා කියලා පොත කියන්නේ නැහැ. එන්නේ හැඩතලයක්. ඒ හැඩතලයට අපි කියනවා පොත කියලා. එහෙනම් අපි පොත කියනවා කියන්නේ දෙවනි එක. එන එක නෙමෙයි. එන එක නෙමෙයි කියන එක. ඒක නිසා මෙතන වට දෙකක් කැරකෙනවා. ඒක පැහැදිලිවම පේනවා. දැන් ඔබ ආලෝකයත් ගසත් නිසා හටගත්ත ප්‍රතිබිම්බය තමයි අපි මනසට මනෝවිඤ්ඤාණයට ස්පර්ශ වෙන්නේ. දැන් පොත කියලා කියන්නේ අපි දන්නවා චිත්තානුපස්සනාව යමෙක් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාවට එනකොට සතර සතිපට්ඨානය තුල උනත් මේ සිත හැදෙන ආකාරය දකින්න එක. එතනදී ඔබ දන්නවා මේ ධර්මයේ තුල හොඳින් අධ්‍යයනය කරනවා නම් ඔබ දන්නවා මේ ප්‍රතිබිම්බය කියන්නේ ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. පෙනීම කියන දේ දිහා බලනකොට මේ පොත පෙවුනේ කොහොමද කියලා ආලෝකයේ නිසා තමයි මේ ඇස ප්‍රසාදවත් වෙන්නේ. ආලෝකයක් නැතුව අපිට කළුවරේ පේන්නේ නැහැ. එහෙනම් මේ පේනවා කියන එක ආලෝකයට අයිති. ඒ කියන්නේ බාහිරටත් අයිති. මොකද ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. එහෙනම් ප්‍රධාන සාධකයක් තමයි ආලෝකය කියන්නේ. ඒකට මේක බාහිරට අයිති මේ පේන සිත කියන එක. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් මේක මේ සිත කියන එක මේ වර්ණ සිත කියන එක ශරීරයේද තියෙන කියලා ඒක ශරීරය ඇතුළට පනවන්න බෑ. ඇයි? මේ සිතක් හට ගන්නවා. නමුත් ඒක ශරීරයේ තියෙනවා නම් එහෙනම් ශරීරයට කළුවරෙත් පේන්න ඕනේ. ඒක අපේ අභ්‍යන්තරයටම පනවන්න බෑ. අන්ත දෙකක් අපිට පේනවා. ඒකයි මේ අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකේ ලොකු ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. එහෙනම් මේ පේන සිත ආලෝකයට අයිති. කාටවත් කියන්න බෑ නෑ කියලා. එහෙනම් ආලෝකයක් නැති වෙලාවටත් පේන්න ඕනේ. නෑ. එහෙනම් මේ පේනවා කියන සිතක්. ඒ සිත ආලෝකයට අයිති. ඒ කියන්නේ බාහිරට අයිති. ඒ සිත බාහිරටත් අයිති නෑ කියන්න බෑ. එතකොට ඒ ආලෝකය නිසා තමයි අපිටම මේ පොත කියන එක තිබුණොත් ඒකේ ප්‍රතිබිම්බයක් තමයි අපිට මේ චක්කු විඥානය කියන්නේ. ආලෝකයක් ගසක් නිසා හටගත්ත ප්‍රතිබිම්බය තමයි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. මනසට ස්පර්ශ වෙන්නේ. එතකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මහනිදාන සූත්‍රය ඔබට දකින්න ලැබෙනවනේ. අපිට මේක සූත්‍රවලදී හමු වෙනවනේ. එතකොට තින්නම් සංගති පස්සෝ කියන්නේ මේ තුනේ එකතුවෙන් ස්පර්ශ වෙනවා කියන එකනේ. ඒ කියන්නේ අසත් රූපයත් ඇසේ විඥානෙත් කියන එකනේ. එතකොට එතන චක්කු විඥානේ තියෙනවනේ. එහෙනම් එතන පළවෙනි වටේ හැදිලා ඉවරයි. ආයතනේ හැදිලා ඉවරයි. ආයතනේ කෘත්‍ය තමයි මේ පේන බව කියන එක. එතකොට මේක අපි කියනවානේ දැන් ඇස කියන දැන් මෙතන එක වටයක් තමයි ආලෝකයේ ගසස් නිසා මේ හටගත්ත ප්‍රතිබිම්බේ චක්කු විඥානි ප්‍රසාදවත් වීම. ඒක තමයි එතකොට මනෝ විඥාණයට ස්පර්ශ වෙන්නේ. පටිඝ සම්පස්සයට තව විදිහකින් කියනවා නම් අදිවචන සම්පස්සයක්. එතකොට පටිඝ සම්පස්සය කියන එක දන්නේ නැහැ පොතක්ද කියන එක. මොනවද කියන එක එහෙම නැහැ අදහසක්. ඒක ඇවිල්ලා හැඩතලයක්. අපි කියනවානේ මේ එන්නේ හැඩතලයක්. ඒ හැඩතලය තමයි ආරම්මනේ. ඒ ඉන්න අර හැඩතලේ.
ඒ හැඩතලය තමයි අපි මනෝවිඤ්ඤාණයෙන් අඳුනගන්නේ. ඒක තමයි සංඥාවට විතර්ක කරලා දැනගන්නවා කියන්නේ. හැබැයි මෙතනක් තියෙනවා ස්කන්ධයක්. නැහැ කියන්න බෑ. මොකද විඥානයක් හටගන්නේ නැහැ ස්කන්ධයක් නැතුව. වේදනා සංඥා සංකාර කියන එක ස්කන්ධය නැතුව විඥානයක් හටගන්නේ නැහැ. ඒක ධර්මයේ හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට තව ටිකක් මේව පැහැදිලි නැත්නම් ඔබට වැටහෙවි. ඔබ හොඳින් දකින්න ස්කන්ධයක් නැතුව විඥානයක් හටගන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන. එහෙමනම් ඒක චක්කු විඥානේ කියන එක ප්‍රසාද වීම පමණයි. ඒක හැඩතලයක් පමණයි. ඒක කිරණයක් අපි මේ විදිහට කිව්වා. එක දැන් මේක පෙන්නලා දෙන්න ඕන නිසා වචන කිව්වා. ඒක කිරණයක් ප්‍රතිබිම්බයක් හැඩතලයක්. ඒක පොතක් කියන එක හඳුනගන්නේ නැහැ චක්කු විඥානේ. හැබැයි මෙන්න මේ ద్వාරයට එන්නේ ආලෝකයක් කිරණයක් කියන එක තමයි මේ සාමාන්‍ය වචනෙන් කියනවනම්. එතන ස්පර්ශ වෙනවා මනෝ විඥාණයට. මනෝ විඥානය කියලා එහෙම කොහෙවත් තියෙන ඒවා නැහැ. පළවෙනි එක. ඒක හටගන්න තැනක් පනවන්න බෑ. ඒක ප්‍රසාදවත් වීම. දැන් කණ්ණාඩියට ආලෝකයට දීප්තියක් ඇතිවීම බැබලීම කොහෙටවත් අයිති නැහැ. කණ්ණාඩියට අයිතිත් නැහැ ආලෝකයට අයිතිත් නැහැ. එතන සිද්ධියක් සිද්ධ වෙනවා. ඒක ආලෝකේ නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. මේකම තමයි ඇස කියන්නේ. ඇස කියන්නේ මෙතන අපි කියනවා ප්‍රසාද රූපේ කියලා. මේ ප්‍රසාද රූපේ හැදිලා තියෙන්නේ තවත් ටිකක් ගැඹුරට ගියොත් රූප කලාප 54කින්. කම්ම චිත්ත ඍතු ආහාර. ඒ රූප කලාප 54න් හැදෙන ප්‍රසාදය කියන එක තමයි අපි දන්නවා දැන් කණ්ණාඩියක රසදිය ගන්න නැතුව වීදුරුවේ නිකම් පේන්නේ නැහැ. ප්‍රතිබිම්බයක් හටගන්නේ නැහැ. එහෙනම් රසදිය තියෙන නිසා තමයි ප්‍රතිබිම්බය හටගන්නේ. කණ්ණාඩියේ. ඒතකොට රසදිය වලින් කෘත්‍යයක් කෙරෙනවා. ඒක තමයි ඔපේ ඇති වෙන එක. අන්න ඒකම තමයි කම්මචිත්ත ඍතු ආහාර වලින් කෙරෙන්නේ. මේ පටලය නිකම්ම ඔප වෙන්නේ නැහැ. මේක ඔප වෙන්නේ මේ ප්‍රසාද රූපේ හැදෙන්නේ ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රසාදයේ ඒ රූප කලාප 54 ඔස්සේ. ඒක සතු සමුත්ථාන හරහා තමයි එතන ඒවා වෙනම ගැඹුරු තව ටිකක් ගැඹුරෙන් ගැඹුරට කල්නුත් පැහැදිලි කරලා තියෙනවා. එහෙම ගියොත් ඒක සෛද්ධාන්තික පැත්තටයි හැරෙන්නේ. අපි දැන් ප්‍රායෝගික පැත්තට එනවා නම් ප්‍රායෝගිකව සිද්ධ වෙන සිදුවීමනේ කතා කරන්න ඕනේ. එතකොට අපි එතනින්නේ අපි මේ නිවන් මාර්ග විවර වෙන්නේ. එතකොට නැත්තම් අතන ලොකු දැනුමක් තියෙනවා. ඒ දැනුම තියෙන කෙනාට ඒක එතනින් තේරෙනවා. කුරුප කලා 54 හදන පැත්තට ගියාම. එතන දශක විදිහට අරගෙන කම්ම රූප 30ක් තියෙනවා. එතකොට චිත්ත රූප 10 එනවා 8 එනවා 8ක විදිහට එනවා චිත්ත ඍතු ආහාර රූප විදිහට පට ව්‍යාපෝ තේජෝ වර්ණ ගන්ධ රස කියලා ඒ සුද්ධාෂ්ටක විදිහට එන්නේ. මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ ප්‍රසාදය වෙන හැටි. ඒ හරහා පැහැදිලි කරන්න පුළුවන්. රූප කලාව 54 හැදෙන හැටි. ඒ අනුව තමයි ප්‍රසාද රූපේ හැදෙන්නේ. ප්‍රසාද රූපේ කියන්නේ නාමයක් නෙමෙයි. ප්‍රසාදය කියන්නේ එතන ප්‍රතිබිම්බයක්. නහිදං අත්තකතම් බිම්බං නහිදං පරකතං අග. මේක තමා හැදුවෙත් නැහැ. වෙන කවුරුවත් හැදුවෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු තියෙනකොට හට ගන්නවා ප්‍රසාදයක්. හේතු නැති වෙනකොට ප්‍රසාදේ නැති වෙනවා. ඒක සේලාත් සූත්‍රයේ ඔබට දකින්න පුළුවන්. එන්නේ ඒකම තමයි මේ ප්‍රතිබිම්බය කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිබිම්බය තමයි පටිගය කියන්නේ. පටිගය කියන්නේ ඒක කිරණයක් ආලෝකයක් හැඩතලයක්. ඒක දන්නේ නැහැ කුමක්ද කියන එක. ඒකයි අදිවචන සම්පස්සයක් කියන්නේ. චිත්ත චෛසික. චෛසික කියන්නේ සිතුවිලි. දැන් සිතුවිලි අපි පරිහරණය කරන්නේ. මෙන්න මේකයි මනෝවිඤ්ඤාණය කියන මෙතන පනවන්න හේතුව. මේ ඇත්තම සෛද්ධාන්තික පැනවීම තියෙන්නේ. මෙතන කොහෙවත් භෞතික දේවල් නෑ. අල්ලන්න පුළුවන් දෙයක් නෑ. සංඛාරා කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංඛාර නිසා තමයි විඤ්ඤාණය දැන ගැනීම සිතක් හැදෙන්නේ. සිත කියන එකක් කොහෙවත් නෑ. ඒක අල්ලන්න පුළුවන් භෞතික දෙයක් නෙමෙයි. මේක මායාවක්, ඒක දෘෂ්ටියක්. එහෙම එකක් නැහැ. ඇත්තම කතාව සිත කියලා එහෙම පනවන්න පුළුවන්, ඒව අල්ලන්න පුළුවන් දෙයක් කොහෙවත් නැහැ. සිත කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඒක තියෙන තැනක් පනවන්න බෑ. ඒක ඇත්තටම ශරීරය ඇතුළට පනවන්න බෑ. මොකද මේක ප්‍රසාදයක්. හැම තැනම ඔබට හම්බ වෙන්නේ ප්‍රසාදයක්. ප්‍රසාදයක් කොහොමද ශරීරයට ඇතුළට සීමා කරන්නේ? ඒක කරන්න බෑ. ඒක ඔබට වැටහෙන්න ඕනි කාරණයක්. දැන් එතකොට සිත කියන්නේ අපේ ශරීරය ඇතුළටම පනවන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මරුණු කෙනාට ඔන්න ඕකයි ඔතන තියෙන්නේ. ඕකේ ලොකු තේරුමක් තියෙනවා. අයි මරුණු කෙනාට සිතක් නැත්තේ කියන එක. එතකොට තමයි මේක හටගත්තේ හැමතිස්සෙම ප්‍රසාද නිසා. එතකොට එහෙමනම් ඒක බාහිරත් එක්කයි තියෙන්නේ. මෙතන ලොකු කතාවක් තියෙනවා. මේක ඇතුළාන්තෙට මේ අපි තියමු අපිට අදාළ මාතෘකාවට එමු. මොකද මේ විෂය මේ නිවන් මාගේ අනා කෙනෙකුට මේ මායාව කියන්නේ අපිට මායාව සත්‍ය වෙලා තියෙන්නේ. අපිට සත්‍ය ලෝකෙත් මායාවක් තියෙන්නේ. අපිට මේ පේන දේත් මායාවක්. මේ ලෝකෙම මායාවක්. මේක අවබෝධ කරනවා කියන එක ලීසි නෑ. සුකර නෑ.
ගම්බීරයි. ඒක හරි ගම්බීර අර්ථ. නමුත් මේක මහා විශාල විෂයක්. එහෙම කතා කරන්න ගියොත් අපිට බොහොම කෙටි කරලා අවශ්‍ය ටික විතරක් ගත්තාම අපිට හරි පහසුයි. එතකොට අපිට තේරෙනවා මෙතන පටිඝ සම්පස්සයට අදිවචන සම්පස්සයක් කියන්නේ ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් අටගනී කියන්නේ මේ දෙවනි වටේ කැරකෙන්න යන්නේ. දැන් පළවෙනි වටේ කැරකුණා. ආව හැඩතලයක්. නමුත් ඒක ඇඳුණුවේ නැහැ කුමක්ද කියලා. නමුත් වේදනා සංඥා සංකාර නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නැවතත් මේක එතනින් ඉවර වෙන්නේ නැහැ. මේක ඇතුළාන්තේ. ඒ කියන්නේ මේ කොහෙවත් එහෙම දෙයක් නෙමෙයි. මේක ගලප ගන්න හරියට මේක මනෝවිඤ්ඤාණයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේන හැඩතලයේ ඒ මොහොතේම ඒ ෂණේම හඳුනා ගැනීමකට ලක් වෙනවා. ඒක අපේ ඒ කියන්නේ අපේ තියෙන සංඛාරා. එහෙම නැත්නම් මේක ඔබ බොහොම නුවණින් දකින්න ඕනි. බොහෝ අය මේක ගලපගෙන නැහැ. කොච්චර ඒ පොත්පත් වලින් ගන්න බෑ. පොත්පත් වලින් 100% මේක දැනගන්න බෑ මේක වෙන හැටි. මේක දීර්ඝ පැහැදිලි කිරීමක් මේකට තියෙනවා. නමුත් මෙතනට අවශ්‍ය ප්‍රායෝගික දිහා බැලුවාම අපිට බොහොම ටිකක් අපි අරගෙන තමයි කියන්න උත්සාහ කරන්නේ. දැන් වේදනා සංඥා සංඛාර කියන්නේ සැප දුක් නෙමෙයි. මෙතනත් සැප දුක් නෙමෙයි වේදනා සංඥා. මේ පළවෙනි වටේ තමයි මේ තාම සැප දුක් නෙමෙයි වේදනා සංඥා සංඛාර කියන්නේ. ඒ කියන්නේ මේ එන්නේ සැප දුක් නෙමෙයි. මේ එන්නේ දැන් අදිවචන සම්පස්සයක් කියන්නේ සිතුවිලි හටගන්නේ. චෛතසික. නමුත් චිත්ත චෛතසික එකටයි යන්නේ. ඔබ ඒක අහලා තියෙනවා. සෛද්ධාන්තිකව අහලා තියෙනවා. නමුත් දැන් මෙතන චිත්ත චෛතසික වල දැන් සිතුවිලි හටගන්නේ. නමුත් එන්නේ හැඩතලයක්. එන්නේ කිරණයක්. කිරණයක් එන එකට සිතුවිල්ලක් හටගත්තේ කොහොමද? මේ කන්වර්ට් වෙනවා. අපි ඒකේ විවිධාකාර උපමා දීලා තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන දෙයක් සිංහලට පරිවර්තනය වෙනවා වගේ. එහෙම නැත්නම් අර කර්මාන්ත ශාලාවක සිමෙන්ති කර්මාන්ත ශාලාවක වැලි, ගල්, සිමෙන්ති දාලා අනිත් පැත්තෙන් වතුර ඒවා දාලා අනිත් පැත්තෙන් එළියට එන්නේ අර ස්ටැචුස් විදිහට මිනිස්සු, සත්තු, ගෙවල්, දොරවල්, ගස් වැල් වගේ. ඒ විදිහේ නිර්මාණයක් මෙතන සිද්ධ වෙනවා. එන්නේ කිරණයක් එන්නේ හැඩතලයක්. ඒකට ඇතුලෙන් හැදෙන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් හැදෙන හැටි තමයි හාස්කමක් තියෙන්නේ. ඒ කියන්නේ මායාවක් වෙන්නේ. ඒක තමයි විඥානයේ ඊගාව මායාව වෙන්නේ. ඒකත් මායාවක්. අතර ප්‍රතිබිම්බයත් මායාවක්. චක්කු විඥාණයෙන් එන්නේත් මායාවක්. මොකද ඒක බාහිර තියෙන එක නෙමෙයි. මෙතන හටගත්ත බිම්බයක්. බිම්බයක් කියන්නේ ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒකයි සේලා තෙරණිය කියන්නේ සේලා සූත්‍රේ නහිදං අත්ත කතම් බිම්බං කියලා. මේක ප්‍රතිබිම්බයක් කියන එකම කියනවා. මේක අපි හදාගන්න එකක්. ඒ කියන්නේ අපේ ඇහි දක්ෂතාවයයි මේකේ තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් ඒ කියන්නේ අපේ කාචේ ලොකු නම් අපිට ලොකු වෙලා පේනවා. පොඩි නම් පොඩි වෙලා පේනවා. අපිට රතු පේන්නේ නැත්නම් රතු නැතුව පේනවා. කොළ අඩුවෙන් පේනවා නම් කොළ අඩුවෙන් පේනවා. මෙතන 10 දෙනෙක් වාඩි වෙලා හිටියොත් 10 දෙනාට මේ ප්‍රසාදය වෙන්නේ ප්‍රතිබිම්බේ 10 විදියක්. මේක ඇත්ත. අක්ෂි වෛද්‍යවරයෙක් හිටියොත් ඔබට 10 දෙනාගේ ඇස් පරීක්ෂා කරොත් ඇයි කෝණ 10ක් කියයි. ඒක තමයි ඇත්ත. ප්‍රතිබිම්බේ අපි දකින්නේ බාහිර තියෙන එක නෙමෙයි. මේ හැඩතලය. මේ හැඩතලයේ දෙයක් කියලා දෙයක් නැහැ. මේ හැඩතලයත් වෙනස් වෙනවා කෙනාට කියන එක. ඒක අපි හදාගත් එකක් කියන එක. ඒක බාහිර තියෙන එක නෙමෙයි කියන එක. ඒකයි ප්‍රතිබිම්බේ කියන වචනේ තේරුම සත්‍යයක් නෙමෙයි කියන එකයි. හැබැයි ඒ චක්කු විඤ්ඤාණය. දැන් ඊගාවට තියෙන්නේ මෙතන මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණයේදී මේ ප්‍රසාදේ දැන් මෙතන අදිවචන සම්පස්සයක් කියන එක වේදනා සංඥා සංකාර කියන එක මෙතනත් සැප දුක් නැහැ. ඒකයි දෙවෙනි වටේ කිව්වේ. මෙතනත් සැප දුක් නැහැ. ඒ කියන්නේ මෙතනත් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ හැඩතලයයි වේදනා කියන්නේ ඒක දැනෙන්නේ කොහෙන්ද? වේදනාව කියන එක දැනෙන්නේ. දැනීම කියන වචනේ තේරුම තමයි සංඥාව කියන්නේ. සංඥාව කියලා 아무තු දෙයක් කොහෙවත් නැහැ. මේ එන හැඩතලයේ දැනීම, හැඳිනීමයි සංඥාව. හැඳිනීම කියන්නේ මේ වේදනාවම තමයි සංඥාව කියන්නේ. ඒ කියන්නේ මේ ස්පාක් එකේ ආලෝක හැඩතලයේ තමයි විඳීම කියන්නේ වෙන එකක් නෙමෙයි. සැප දුක් විඳීමක් නෙමෙයි. ඒ හැඩතලයේම තමයි එතකොට ස්පාක් එකම තමයි විඳීම කියන්නේ. ඒක තමයි විඳීම වේදනාව. ඒ කියන්නේ යම්කිසි විඳීමක් කොට මේක අපිට තේරෙන මේ වචනේ තේරුම අපි සම්මුතිය තුළ කතා කරලා තියෙන සැප දුක් කියන එකනේ විඳීම. මෙතන එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන හැඩතලයක්. එතකොට මේක රතුද මේක ආලෝකයේ වැඩිද අඳුරුද කොළද එහෙම මේ රතු කොළ කියන එකට ගිහිලත් නැහැ තාම. ඒකයි මේක කිරණයක් කියන්නේ. මේ හැඩතලය
සංඥාවක් වෙනවා. ඒ සංඥා වෙන්නේ දැන් ඔය එන්නේ. දැන් ওই විඳීමක් කිව්වට ඒක වේදනා එහෙම දැන් අපි මේක පැහැදිලි කරන මේකේ තියෙන ඔබ රැවටිලා ඉන්න තැනයි මෙතන ඒ ඔබ හිතන් ඉන්න දේ සම්මුතිය තුල අපි මේ ධර්මය අවබෝධ කර ගන්න නම් සත්‍යම දකින්න ඕනේ. සත්‍ය නම් මෙතන කිරණයක්. ඒක සංඥාවක් වෙනවා. ඒ සංඥාව අපි කියනවා ධර්ම පරයය දිහා බලලා පොත දිහා බලලා අපි කියනවා මේක පෙරමතකයෙන් ගලපලා බලනවා කියලා. එහෙම පෙරමතකයෙන් ගලපන්න පෙරමතකයක් කියලා එකක් නැහැ. ඔතනින්ම ධර්මයේ අවසානයේ යනකොට ඔබට පැටලෙනවා. වරදිනවා. ඔතනින් ඔහොම පටලවා ගත්තොත් වරදිනවා. හැබැයි මේක භාෂාවකින් ඉදිරිපත් කරනකොට අපිට කියන්න සිද්ධ වෙන්නේ පෙරමතකයෙන් ගලපලා බලනවා කියන එක තමයි. නමුත් එහෙම කොහෙවත් මතකයක් කියලා එකක් තියෙන එකකුත් නැහැ. එහෙම ගලපන්න පුළුවන් එහෙම තියෙන එකකුත් නැහැ. ඇත්තම කතාව ඒකයි. ඇත්තම කතාව සිද්ධ වෙන්නේ මේක එතකොටයි අවුත්වා සම්භූතං උත්හානම් භවිස්සති කියන තැනේ මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එකක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. කොහෙවත් කලින් එහෙම ගලපෙල්ලකුත් නෙමෙයි. නමුත් එවැනි සිද්ධියක් සිද්ධ වෙනවා. එවැනි සිද්ධියක් මේ මොහොතේම සිද්ධ වෙනවා. මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ. මේක කොහෙවත් තුන් කාලයකට දාන්න බෑ. අතීත කාලයක්වත් එතකොට දැන් අපි පෙර මතකයෙන් ගලපනවාක්වත් පෙර අතීත කාලයකට දාලා මේක. එහෙම දෙයක් වෙන්නේ නැහැ. නමුත් අපිට මේක තවත් එහාට මේක හොඳට ගැඹුරට ගියාම තමයි ඒක තේරෙන්නේ. එහෙම දෙයක් නැති බව. මේක සත්‍ය අවබෝධ වෙනකොට තමයි සිද්ධ වෙන්නේ. එයාට අවබෝධ වෙනවා එහෙම දෙයක් නැති බව. නමුත් ඔබ අද ඉන්නේ එතන ගැඹුරාන්තයට ගිය තැන නෙමෙයි. මේක පෙරමතකයෙන් ගලපනවා කියන තැන. අපි ඒක දන්නවා. ඒතකොට ඔබ ඒක ඉගෙන ගන්නවා පොතෙන් එහෙම. එතකොට මේක හැබැයි මේ මොහොතේ වෙන සිද්ධියක් බව හොඳින් සිහිය තියා ගන්න ඕනි. නැත්තම් මේ ධර්මයේ සාන්දිටික ධර්මයක් වෙන්නේ නැහැ. ඒක ඔබට එතනින් තමයි මේක පච්චුප්පන්න ධර්මයක් එහෙම නැත්නම් අකාලික ධර්මයක් වෙන්නේ නැහැ. අකාලික ධර්මයකට තුන් කාලයක් නැහැ. එහෙමනම් මේක මේ ෂණේම සිද්ධ වෙන්නේ. ඒකයි මේකේ තියෙන ඊටාම වටිනාම වචනය මෙතන කියන්නේ. එතකොට මෙතන සිද්ධ වෙන සිද්ධිය බැලුවොත් මේ හැඩතලය කිරණේ කොහොමද පොතක් උනේ? පොත කියලා කිව්වේ නැහැ පොත. පොත කියන්නේ අපි. එතකොට මෙන්න මෙතනයි මේ පෙර සංඥා නව සංඥා බවට පත් වෙන තැන. පෙර සංඥා නව සංඥා. පෙර සංඥා නව සංඥා කියන්නේ එතන මීට පෙර අපි කියන්නේ කුඩා කාලේ අම්මා ඉස්සරහට එනකොට පුංචි දරුවා දැනගෙන හිටියේ නැහැ අම්මා කියලා. නමුත් බාහිරින් කිව්වා පුතා මේ අම්මා කියලා. අම්මා කියලා මේ සෑහෙන කාලයක් ගිහිල්ලා මේ ප්‍රතිකම්පනයක් සිද්ධ වෙනවා. මේ හැඩතලයට හැමදාම අම්මා කියන සද්ද එකතු වෙනවා. මේ පටිච්ච වීම තමයි මෙතන ශබ්ද විතරක් නෙමෙයි. මෙතන ශබ්ද මෙතන මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස මේ සියල්ලම මේ පටිච්ච වීම සිද්ධ වෙනවා. සුවදෙනුත් අම්මව අඳුරනවා. ඒ කියන්නේ සුවදෙනුත් අම්මා කියන සංඥාව වෙනවා. ඒ කියන්නේ ශබ්දෙනුත් අම්මා කියන දැන් කවුරුහරි කෝල් එකක් දීලා අම්මා කියනකොට ඔබට රූපයක්ම වෙනවා. ඒ රූපයක් එන්නේ කොහෙන්ද? ඔබ කියයි පෙරමතකෙන් ගලපනවා කියන්නේ ඕක තමයි. නමුත් ඒ රූපේ ඇවිල්ලා තියෙන්නේ පෙර යම් මොහතක මේ දරුවා අවිද්‍යාව පත්‍ය සංඛාර. මේ සංඛාර තමයි මේකට හේතුව. නමුත් මේ දරුවා උපතින් ගෙනාවේ නෑ සංඛාර. මේ දරුවා ඉපදුනාට පස්සේ සංඛාර ඇති වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. දැන් ඔබේම කුඩා කාලේට ගියොත් ඔබටම තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එතකොට ඔබේ හදාගත්ත එතන පෙර කුඩා කාලේ මේක පටන් ගත්ත තැනට ගියොත් ඒක ඔබ හැඩතලේ එනකොට ශබ්දේ අම්මා කියපු එක ඒ හැඩතලයට එකතු වීම තමයි ඔතන ඔය සිද්ධ වෙන පටිච්ච වීම. ඒ නිසා තමයි ඒ ශබ්දයයි හැඩතලයයි ගැට ගැසීම තමයි අපි සිතක් කියලා කියන්නේ. සිතක් කියලා එහෙම කොහෙවත් දෙයක් නැහැ. මේක ගැඹුරාන්තයට ගියාම අපිට කියන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. මේක කම්පනයක්, මේක ශබ්දයක්, මේක ධ්වනියක්, මේක තරංගයක්, මේ සිත කියන එක ශක්ති ස්වභාවයක් කියලා. විඥානය කියන එකම තමයි. ඒ කියන්නේ මේක සවිඥානික නැහැ. ආත්මීය මනසෙන් දැක්කොත් තමයි අපි ඔය ආත්මීය විදිහට කතා කරන්නේ. මෙතන සිතක් තියෙනවා, මෙතන ආත්මයක් තියෙනවා, මෙතන කෙනෙක් ඉන්නවා. ඔය ඇවිල්ලා අපේම අදහස්. නැතු මේක සත්‍ය හොයන්න ගියොත් එහෙම නෙමෙයි තියෙන්නේ. සත්‍ය සබහා දහමක් තියෙනවා. ඒක සවිඥානික නැහැ. ඒ සබහා දහම. දැන් මේ ගසේ අතු සෙලවෙන එක ආත්මයක්ද කරන්නේ. දැන් මේ ගසේ මල් පිපෙන එක ආත්මයක්ද කරන්නේ. මේ ගසේ එතකොට ඔය ගසේ දලු දාන්නේ. ඔය දස මෙහෙම ලොකු වෙලා හැදෙන්නේ. මේක ආත්මයක්ද කරන්නේ. ඔබට එහෙනම් කියන්න පුළුවන්ද මේ ගස ප්‍රභා සංශ්ලේෂණය දැන් මේ ගසේ තියෙනවානේ ක්‍රියාවලියක්. අපේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය වගේ ප්‍රභා සංශ්ලේෂණයක් තියෙනවානේ. එහෙනම් ඒ ගසත් ඒක කරන්නේ ආත්මයක්ද හිතලද කරන්නේ? එතකොට ගසේ සිද්ධියට මොකද්ද ඔබ පනවන්නේ? ඇයි ඒකට ආත්මයක් කියන්නේ නැත්තේ?
ගහේ පොළවේ පෘථිවිශාරයේ උරා ගන්නවා නම් උරාගෙන මේ පුංචි පැලයක් දැවැන්ත වෘක්ෂයක් කරනවා නම් ඇයි ඒකට එහෙම ප්‍රභා සංශ්ලේෂණයකුත් තියෙනවා නම් ඒකෙත් මල් පිපෙනවා නම් ඒකෙත් ගෙඩි හට ගන්නවා නම් ඒකේ අතු සෙලවෙනවා නම් ඇයි ඒකේ ප්‍රාණවත් ගතියක් තියෙනවා නම් ඇයි ඒකට රස්නියක් ආවම ගහ හැකිලෙන්නේ නැද්ද? දැන් නිදිකුඹ වගේ ශාකයක් ඇයි අවුවට එහෙම හැකිලෙන්නේ? ඇයි ඉර පායනකොට නිදිකුඹ ගස්වල අතු මැලවෙන්නේ? ඇයි කොළ හැකිලෙන්නේ? ඇයි යා නිදි ගන්නවා කියන්නේ? එහෙනම් ඒක ආත්මයක් නේ. ඇයි ඔබ ගසට ආත්මයක් පනවන්නේ නැත්තේ? මේකම තමයි මෙතනක් තියෙන්නේ. ඔබ හිතුවට මෙතන ආත්මයක් තියෙනවා කියලා මෙතනක් තියෙන ස්වභාවික සංසිද්ධියක්. එතනක් තියෙන ස්වභාවික සංසිද්ධියක්. මේ ස්වභාවික සංසිද්ධිය ඒ ස්වභාවික සංසිද්ධියට වැඩිය සංකීර්ණයි. ඒක නිසා ඔබ එතනට ආත්මයක් පනවන්නේ නැහැ. මෙතනට ආත්මයක් පනවනවා. ඒක අපි කරන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් ඔබ ගත්තොත් එහෙම උතන ලොකු කතාවක් තියෙනවා. ඇයි බාඳුරා වගේ ශාකයක් මාංශභක්ෂක ශාකතේ දැන් ඒව බලන්නකො ඒව සතෙක් ආවම ඒව අල්ල ගන්නවා. එතකොට ඔබට කියන්න පුළුවන් නෑ එයාට හිතන්න පුළුවන්. එයා මේ සතාව අල්ලගත්තා අල්ලගෙන කෑවා කියලා. මාංශභක්ෂක ශාකවල ඒක අපිට දකින්න ලැබෙනවා. ඒ විදිහටම එයා හිතලා කරනවා වගේම දෙයක් කරනවා. එතකොට ඒක ඇතර ආත්මයක් පනවන්න පුළුවන් අපිට. ඇයි ආත්මයක් අපි ගහට පනවන්නේ නැත්තේ? ඔන්න ඔතන ඔබ හරියට විමර්ශනයක් කරොත් හරියට ඒක සම්මර්ෂණයක් කරොත් ඔබට මේක හොඳට දැනෙනවා මෙතනත් ආත්මයක් නැති බව. එහෙම ආත්ම සංකල්පයක් නැහැ. මෙතන තියෙන දෘෂ්ටියක්, මායාවක්, අපි රැවටිච්ච එකක්. අපි ආත්මයක් කියන අපි ආත්මීය මනසකින් මේක දකිනවා. ඒතකොට අපිට හිතෙන්නේ නැහැ මේ සිත කියන්නේ අජීවී අවිඥානික දෙයක් කියලා. මේ සිත කියන්නේ ආත්මීය දෙයක් නෙමෙයි. මේ සිත කියන්නේ ස්වභාවික සංසිද්ධියක ක්‍රියාවලියක්. මේක සිද්ධ වෙන විදිය හරියට දේ දුන්නක් පායනවා වගේ. දැන් දේ දුන්නක් ඔබ දකිනවා. ওই දේ දුන්න අල්ලන්න පුළුවන්ද? ওই දේ දුන්න ඔබට කවදාවත් අල්ලන්න බෑ. භෞතිකව එහෙම එකක් නැහැ. එතකොට මොකක්ද ඒ තියෙන්නේ? ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒ කියන්නේ ජල අංශු තියෙනවා නම් හිරු එළියේ හිරු රශ්මි තියෙනවා නම් ඒක එක කෝණවලට ඒක දීප්තිමත් වීමයි අපි දේ දුන්න කියලා කියන්නේ. එතකොට වර්ණ හතක් එතන නැද්ද? කවුරු හරි ආයේ. නෑ එතන එහෙම දෙයක් නෑ. එතකොට පේන්නේ ඔබේ ඇසටයි පේන්නේ. මේක ඔබේ ඇසේ මේක වෙන්නේ. ඔබ මෙතන සිද්ධ වෙන දේ අපි බාහිරට පනවනවා හැම එකම. මෙතනත් සිද්ධ වෙන්නේ හැම දෙයකම එහෙමයි. හැම දෙයකම මෙතන සිද්ධිය අපි බාහිරට පනවලා මිසක් බාහිරේ මේව නෑ. මේකයි ඇත්ත. මේ ඇත්ත අපිට දකින්න මහා නුවණක් ඕනි. දැන් ඔබ මේ පොඩි කාලේ එතන අම්මගේ හැඩතලේ එනකොට අම්මා ශබ්දේ වර්ණයයි ගැට ගැහිච්ච එකටයි අපි සිත කිව්වේ. දැනුත් ඒකටයි අපි සිත කියන්නේ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වර්ණේ ඒ හැඩතලේ ආවොත් ඒ වර්ණය આવොත් ඒ හැඩතල එකතු වෙච්ච එක එනවා. ඒ ස්කන්ධ මේ ස්කන්ධ කියන එකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ දැන් කුඩා කාලේ යම් ස්කන්ධයක්ද තිබුණේ මේ මොහොතේ ඒ ස්කන්ධය આવොත් ඒ නමත් එනවා. ඒ වර්ණෙත් එනවා. ඒ කියන්නේ හැඩතලේ එනවා. ඒ නාමයක් එනවා රූපයක් එනවා. මේ නාම රූප දෙක කියන එක ඊටාම වැදගත්නේ මේ කතාවේ. දැන් නාමය කියලා කියන්නේ අපි හිතන්නේ මේ සිතුවිල්ල කියලා. නමුත් ඒ සිතුවිල්ල නෙමෙයි. එතන තියෙන්නේ හැඩතලයයි ශබ්දය එකතු වෙච්ච එකක්. ඒක මේ මොහොතේ සිද්ධ වෙනවා. මේ ෂණේම සිද්ධ වෙනවා. මේ ෂණේ පෙරසණේ කියන්නේ එතන ඒ ස්කන්ධයක්ද තියෙන්නේ. මෙතන මේ මොහොතේ. දැන් අපිටම ඔබේ වයස අවුරුදු 40යි කියලා. ඔබ අවුරුදු 40කින් පස්සෙත් කෝල් එකක් දීලා අම්මා කියලා කිව්වොත් ඔබට ඔබේ අම්මගේ රූපෙම වෙනවා. ඔබ අවුරුදු 40කින් ආපස්සට ගිහිල්ලා පළවෙනි අවුරුද්දට ගියොත් එතන ඔබට හැඩතලේ එනකොට අම්මා කියනකොට ඒක ඔබට ඇති වුණා නම් යම් මොහතක ඒක ඒ ස්කන්ධෙමයි. ඒක තමයි ස්කන්ධය කියන්නේ. මෙතනක් තියෙන්නේ ඒ ශබ්ද කියන්නේ ඒ ස්කන්ධෙමයි. ඒ ස්කන්ධයට හැඩතලයක් තියෙනවා. මේවා එකට තියෙන්නේ. මේක සකස් වෙන එකක්. මේක එහෙම ආත්මීය දෙයක් නෙමෙයි. මේක අවිඥානික දෙයක්, සවිඥානික නැහැ. අන්න ඒ යථාර්ථයට ඔබ එන්න ඕනේ. එතකොට ඔබට මේ යථාර්ථය පේන්න ගන්නවා. මැජික් වල මැජික් නැති වෙනවා. මැජික් කියන්නේ විඥාන මායාව අපේ සිත අපිට හදලා දීපු මැජික් එක. ආත්මයක් ගැන කියන එක. බුදුන් වහන්සේ ඒක මනාකොට පෙන්නනවා. රූපං අත්තතෝ සමුනුප්පස්සති. අත්ත නීවා රූපං සමුනුප්පස්සේ. රූපස්මින් වාත්තානං සමුනුප්පස්සේ. දැන් මේ කියන්නේ මොකද්ද මේ? රූපේ තුල අපි හිතනවා ආත්මයක් තියෙනවා කියලා. අපි හිතනවා මේ ආත්මයකට මේ රූපයක් තියෙනවා කියලා. ওই දෙකම නැහැනේ. අපි හිතන එකක් නේ තියෙන්නේ. ඒකනේ අපි ආත්මයක ජීවත් වෙන්නේ. ඒකනේ අපි සැප දුක් විඳින්නේ. අපිට ඒක ඇවිල්ලා තියෙන්නේ මේ මායාවට රැවටිච්ච නිසානේ. අන්න ඒකයි විඥාන මායාවේ අපි රැවටුණු බව අවබෝධ කරගන්න එකයි නිවන් මඟදී සිද්ධ වෙන්නේ.
මේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ මේ සත්‍ය නොදන්නකම ඔබෙන් ගිලිහිලා යනවා. ඔබ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඔබට ඒ විද්‍යා ලෝකේ පහළ වෙනවා. අන්නේ විද්‍යා ලෝකේ සත්‍ය දකින්න කෙනාට මෙතන කම්පණය වෙන්න දෙයක් නැහැ. මෙතන අකම්පිතයි. කම්පණය වෙන්න දෙයක් නැහැ. ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. අන්න එතනට එන තැනයි ඒ සාන්ත සුවයට එන තැන. දැන් මෙතනදී ඔබට මේ සිද්ධිය කියනවා නම් වට්ටම් වට්ටති කියලා ඔබ හිතපු දේ නෙමෙයි. ඔබ ඒක අවබෝධ කරගත්තේ නැති බව අපිට තේරුණා. ඔබ කියන දේ වැරදි. වට්ටම් වට්ටති කියන්නේ අපිට යමක් පේනවා කියන්නේ ඒ අපිට ඉස්සරහට එන එකම නෙමෙයි පේන්නේ. අපි හිතන එකයි පේන්නේ. ඒක දෙවෙනි වටේදී කැරකෙන්නේ. නිවන් දකින්නේ පළවෙනි වටේ නෙමෙයි දෙවෙනි වටේ. මෙන්න මෙතන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා දැන් මනෝවිඤ්ඤාණ අපි කියනවානේ මේක චක්කු විඤ්ඤාණේ මේක මනෝවිඤ්ඤාණේ මේක ద్వාරය මේක මනසට ධම්මනේ මනසට බෑනේ ద్వාරයෙන් එළියට එන්නේ. මෙතන එහෙම ඔබට මේ න්‍යාය බුදුන් වහන්සේ ඉදිරිපත් කරන මේ ඇත්තටම න්‍යායක් මෙතන තියෙන න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ පැහැදිලි කරන්නයි මේ සිද්ධිය කොහොමද වෙන්නේ කියන එක උස්මතු කරලා තියෙන්නේ. අපි මේ න්‍යාය ධර්මය අවබෝධ කරාම අපිට තේරෙනවා මෙතන මෙහෙම දෙයක් නැති බව. මෙතන සිද්ධ වෙන සිද්ධිය පැහැදිලි වෙනවා. ඒකයි මනෝවිඤ්ඤාණය චක්කු විඤ්ඤාණය විඤ්ඤාණ දෙකක් පෙන්වන්නේ. ඒකයි මනෝවිඤ්ඤාණය මනෝපුබ්බංගම ධම්මා මනස කියලා පෙන්වන්නේ. එහෙම මනස කියලා දෙයක් කොහෙවත් නැහැ. එහෙම කොහෙවත් නැහැ. මේක සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. පනවන්න බෑ. ඒක දැන් ආලෝකයක් නැත්තම් කළුවරේ අපිට පෙනීම කියන සිතක් හට ඇති වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණ සිතක් හටගන්නේ නැහැ. ශබ්දයක් නැතුව අපිට සෝත විඤ්ඤාණ සිතක් හටගන්නේ නැහැ. එතකොට ඒක බාහිර හැමතිස්සෙම මේ සිත බාහිර තියෙන කොටසක්. මේ සිත ශරීරයට පනවන්න බෑ. සිත කියන්නේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති. හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. තනක් පනවන්න බෑ. හොඳට දකින්න භෞතිකව අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිත කියන්නේ මායාවක්. මාරූපමංච විඥාන. මේක හොඳට දකින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. දැන් වේදනා බුබ්බුලංච වේදනංච. එතකොට සංඥා මිරිග්ගවට්ටේ සංඥා. එතකොට සංඛාර කදලූපමං සංඛාර. එතකොට විඥාන මාරූපම. මේ එක තනකවත් තියෙන දෙයක් නෑ. මේ දිය බුබුලක් වගේ ඇති වෙලා නැති වෙන ඒක මේ එකක්වත් තියෙන ඒවා නෙමෙයි. දැන් මෙතනදී ඔබ දැන් මෙතන මේ පෙරමතකයෙන් ගලපලා බලනවා කියන එක තමයි සංඛාරා කියලා කියන්නේ. නමුත් සංඛාරා කියලා කියන්නේ මොකද්ද? කලින් තිබුණු අර හැඩතලේ එනකොට කලින් අපිට මුලින්ම මේ හැඩතලයට shabdේ තමයි දැනුත් වෙන්නේ. ඒක තමයි අපි මෙතන කියන්නේ සංඛාරා ඇවිල්ලා ගිනි වලල්ලක් කියලා. අපි එහෙම දේශනයක්ම කරනවා. විශාල කාලයක් අරගන්නවා. මොකද එතන විශාල පැහැදිලි කිරීමක් තියෙනවා මේ සංඛාර ගැන. මේ සංඛාරා තමයි අපි ඇත්තටම මේ සැප විඳින්නේ දුක් විඳින්නේ සේරම සංඛාර නිසා. මේ සංඛාරා තමයි පොත කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා මේ එන හැඩතලයට මේ සංඥාව හඳුනා ගැනීම කියන එක මේ කලින් පුංචි කාලයට ගියොත් ඒ පුංචි දරුවා ඉපදුනේ දැනගෙන නෙමෙයි. නමුත් ඊට පස්සේ ආලෝක හැඩතලේ එනකොට අම්මා කියන සද්ද එකතු වුණා. ආලෝක හැඩතලයට ශබ්ද එකතු වුණා. ඒක අම්මා විතරක් නෙමෙයි හැමදේම මෙහෙමයි සිද්ධ වෙන්නේ. රතු, කහ, නිල් හැම එකක්ම අපි ශබ්දේ ආලෝකයේ මේ ශබ්දයට එකතු වීමක් තියෙනවා. ඒක මේක සෝතේ සම්බන්ධයක් තියෙනවා. අනුසෝතේ පටිසෝතේ කියලා කියන්නේ ඒකයි. මේක සෝතාපන්න වෙනවා කියන්නේ ඒකයි. මේ ශබ්දේ තමයි අපි පරිහරණය කරන්නේ. මේක ධ්වනියක් තරංගයක් සිත කියන්නේ. සිත කියලා එහෙම දෙයක් නැහැ. මේක අපිට පණවන්න දෙයක් නැහැ. මේක විශාල ධර්මයක් මේ තුල තියෙනවා. මේ අපි මොකද්ද අපිට වෙලා තියෙන කියන එක එතකොට අපිට වැටහෙනවා. දැන් වට්ටම් වට්ටති කියලා කිව්වේ පළවෙනි වටේ නෙමෙයි දෙවෙනි වටේ කියලා කිව්වේ. ඒ නිවන් දකින්නේ දෙවෙනි වටෙන් කියලා කිව්වේ. දැන් අපි පොත කියන එක හදාගෙනයි ඒක මේ අපිට පොත පේනකොටම මේ එකක් එනවා අපි දකින්න වෙන එකයි. ඒ කියන්නේ ආයතනයක් හදාගෙන බලනවා. හිතන්න පුළුවන්ද මේක? ආයතනයේ ක්‍රියාවලිය දෙපාරක් සිද්ධ වෙනවා කියලා. එක ආයතනයක් අපිට ඇතුළට එන මේ ප්‍රසාදේ. දෙවෙනි එක අපි බාහිරට දාලා බලන එක. ඒක නැවතත් ඇහැරලා බලනවා. ඒක එකපාර දෙපැත්තක් සිද්ධ වෙනවා. මෙහෙන් කියලානේ එනකොට නැවතත් මෙහෙන් මේක කියලා හදනවා. ඒකත් ආයතනෙන්මයි සිද්ධ වෙන්නේ. ඒකයි ඒකට කියන්නේ මේ දැන් ඔබ ඒක ධර්මයේ තුලක් දකිනවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන. එතකොට මේ සලආයතන වීම ආයතනේ හැදීම. ඒක තමයි එන්නේ ස්පර්ශ. සලආයතන පත්‍ය ස්පර්ශ. පස්ස පත්‍ය වේදනා. එතකොට ඒ විදිහට යනවා. එතකොට යම් වේදේත සංජානාති යම් සංජානත්තම් විතක්කේති යම් විතක්කේත්තම් විජානාති කියන්නේ රවටෙනවා. රවටුනොත් වෙන්නේ නැවතත් ඇහැරලා බලන ආයතන හැදෙනවා.
නැවතත් අර සිද්ධියම වෙනවා. ඒ කියන්නේ නැවතත් එතන සංඛාර එතන ආයිමත් විඥාන පත්‍ය නැවතත් නාම රූප නැවතත් සලආයතන. ඕක සිද්ධ වෙනවා. ඒක රවුමට යනවා. ඒක කෙලවරක් නැහැ පටිච්චසමුප්පාද. රවුමට යනවා. නැවතත් ආයිමත් ඒක එනවා ඒ විදිහට. දැන් මේ විදිහට තමයි මේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ. ඒ කියන්නේ මේක පටිච්ච වෙන හැටි, ගැට ගැහෙන හැටි ඔබ දකින්නේ. ඒතර විජානාති කියන්නේ ඔබ රැවටෙනවා. ඒක බාහිර කියලායි හිතන්නේ. 아무ත් හිතෙන් පොත කියන එක හිතේ හදාගත්ත එකක්. බාහිර එකක් නෙමෙයි. බාහිර පොත කියන්නේ නැහැ පොත කියන්නේ. මේ එකක්වත් බාහිර ඒ අපි දැන් මේක හොඳටම තේරෙනවා. බාහිර මැටි ටිකක් එක හැඩතලයකට අපි කියනවා කෝප්පයක්. තව ওই මැටි ටිකම තව හැඩතලයකට අපි කියනවා පිඟානක්. ওই මැටි ටිකම තව හැඩතලයකට සකස් කරලා අපි කියනවා මල් පෝච්චියක්. ওই මැටි ටිකම තවත් හැඩතලයකට තියලා අපි කියනවා වළඳක්. එහෙම නැත්නම් මුට්ටියක්, හට්ටියක්, ඇතිලියක්. ওই නම් ඔක්කොම අපි දාන්නේ. ඔතන මැටි විතරයි තියෙන්නේ. අලියෙක් ආවොත් අපි කියනවා සේරම පාගෙන යයි. මොකද එහෙම එයාට මැටි විතරයි. අපි තමයි ඔක්කොම කියන්නේ හැඩතල වලට. දැන් මේ වගේ මේ සේරම මානසිකාර මේ කෝප්පේ කිව්වේ කවුද? අපි. එතකොට පිඟාන කිව්වේ කවුද? අපි. එතකොට මේක දැන් මේ දරුවා දැන් ඇමරිකාවේ ගිහින් තිබ්බොත් මොකද වෙන්නේ? මේ දරුවා වෙනින් ශබ්ද භාවිත කරන්නේ. එතකොට අම්මා කියන්නේ මදර් කියලා කියන්නේ. එතකොට මේ දරුවා ඉන්දියාවට ගිහින් තිබ්බොත් මොකද කරන්නේ? ඒ දරුවා වෙනින් ශබ්ද භාවිත. ඇයි ඒ දෙන ශබ්දේ තමයි තියෙන්නේ. අපි හිත කියන්නේ ශබ්දෙට. ඔය ඉංග්‍රීසියෙන් හිතන විදිය නෙමෙයි සිංහලෙන් හිතන විදිය වෙනස් කියන්නේ ඔන්න ඕකයි. ඒ ශබ්දේ වෙනස් වෙනවා. ඒ තුල චිත්ත ස්වභාව වෙනස් වෙනවා. දැන් ඕකම මේ දරුවම චීනට ගිහින් තිබ්බා කියන්නේ. එතකොට ඒ දරුවගේ ශබ්ද වෙනස්. එයා කවදාවත් සිංහල කතා කරන්නේ නැහැනේ එතකොට. එයා චීනෙන් චීන් ගාගා කියන එක අපිට තේරෙන්නේ නැහැනේ. එතන ශබ්දයක් නේද එතකොට තියෙන්නේ. එතන ශබ්දයක් තියෙන්නේ. එතකොට එයා ළමයා යුරෝපෙට ගෙනිච්චොත් මොකද වෙන්නේ? එතන ශබ්දයක් තියෙන්නේ. ඒ දරුවා එතකොට ඉන්දියාවට ගෙනිච්චොත් මොකද වෙන්නේ? මේ ඉපදිච්ච දරුවා යන්නේ කොහාටද කොතනද? එතන තියෙන ස්වභාවික පරිසරයේ ශබ්ද ටිකයි එකතු වෙන්නේ. මේක ස්වභාවික සංසිද්ධියක් තියෙන්නේ. අපි එතනට එහෙම මේ එකම දරුවා මේ එක පළාත් වලට දැම්මහම ශබ්ද වෙනස් විදිහට ඒ වෙනස් ශබ්දනේ පරිහරණය කරන්නේ. ඒක එහෙමනම් වෙන්න බෑනේ. ඒක යථාර්ථයක් නෙමෙයිනේ. ඒක පරම සත්‍යයක් නෙමෙයිනේ. ඒක මායාවක් නේ එතකොට. ඒක මායාවක්. සිත කියන්නේ මායාවක්. ඒක ස්වභාවික සංසිද්ධිය මත පදනම් වුණු ඒ සකස් වුණු සංස්කාරයක්. ඒක යථාර්ථයක් නෙමෙයි. මේ සිත යථාර්ථයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. දැන් එතකොට ඒක ඔබට අවබෝධ වෙනකොට වට්ටම් වට්ටති කියන කාරණේ අවබෝධ වෙනවා. දැන් ඔබ දකින්න මේ වට්ටම් වට්ටති කියන්නේ පුංචි මාතෘකාවක් නෙමෙයි. මේ මුළු ධර්මයේම ඔතන තියෙන්නේ. එතකොට ඔබ දකින්නේ පොත. ඒ පොත අපි හදාගත්ත එකක්. ඇත්තටම පේනවනේ මේ හිතනවා. අපි මේ හැම එකම හිතන සිතුවිල්ලක් තියෙන්නේ. අපි හැම එකක්ම සිතුවිල්ලක් තියෙන්නේ. අපි මේ පැත්ත බලලා ඉර තියෙනවා. මේ පැත්ත බලලාම හඳ තියෙනවා. ඔක්කොම අපි පනවනවා. දැන් කොරෝනා වෛරස් එකට නමක් දැම්මේ අපි. ඒක කොරෝනා කිව්වේ චීනේ. චීනේ භාෂාවෙන් ඒක කතා කරන්න શબ્දේ. නමුත් ඒක ඇමරිකාවට ගියාම මොකද වෙන්නේ? යුරෝපයට ගියාම මොකද වෙන්නේ? ඒ භාෂාව කතා කරන්න බෑ. ඒක නිසා ඒගොල්ලන්ගේ දිව උච්චාරණයට එන්නේ නැහැ. ඒක කිව්වා COVID-19 කියලා. ඒතර ඒගොල්ලෝ දාගත්ත නාම. දැන් නාම කියන්නේ ඇත්තක් නෙමෙයි, යථාර්ථයක් නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක තවත් ටිකක් කල් ගියාම ඒක දැන් කියනවා ඇල්ෆා බීටා කියලා. දැන් අන්තිමටම අර මුලින් තිබිච්ච නම පැත්තකවත් නැහැ. අන්තිමට තවත් ටිකක් කල් ගියාම තවත් නමක් දාගන්න. මේවා තමයි සම්මුති ප්‍රඥප්ති නාම කියන්නේ. අපි මේ හැම එකම පරිහරණය කරන්නේ අපිම දාගත්ත නම්. ඒවා ඇත්ත නෙමෙයි. හැම එකම එහෙමයි. සේරම එහෙමයි. අපි පොත කියන්නේ දැන් අම්මා කියන්නේ ඉන්දියාවට ගියාම උම්මා කියන්නේ ආයි මේක තව තැනකට ගියාම මදර් කියන්නේ ඒ සේරම අපි දාගත්ත පනවගත්ත දේවල්. අපි ජීවත් වෙන්නේ නාමීය ලෝකයක කිව්වේ සිතුවිලි ලෝක කිව්වේ ඒ නම් ලෝකෙක. අපි කියනවා මේක නාගහ මේක නුගගහ මේක අපි මේක මේසේ මේක පුටුව මේ අපි ඔක්කොම සම්මුති ප්‍රඥප්ති නම් දාගත්තේ. ඒවා මානසිකාර. ඒවා මානසිකාර. ඒවා කොහෙවත් නැහැ. ඒ මානසිකාර කියන ඒවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මනසක් එක්ක. අපි ජීවත් වෙන්නේ මනෝමය ලෝකෙක. අපි ජීවත් වෙන්නේ මනෝපුබ්බංගම චිත්තේන නියති ලෝකේ. අපි ජීවත් වෙන්නේ ආයතන ඇස කන දිව නාසය කියන වර්ණ ගන්ධ රස මේවත් එක්කලා අපි ජීවත් වෙන්නේ හදාගත්ත සිතුවිලි ලෝකෙක. චිත්ත ලෝකෙක. ඒක අපි ටීවී එක දිහා බලාගෙන සැප දුක් විඳින්නේ. අපි ටීවී එක දිහා බලාගෙන අපි ටීවී එකේ මිනිස්සු යනවා හොඳ මිනිස්සු නරක මිනිස්සු ටීවී එකේ ප්ලේන් යනවා ටීවී එකේ මොනවාද කෝච්චිය යනවා ටීවී එකේ මුහුදක් තියෙනවා මේ ටීවී එක ස්ක්‍රීන් එක ගොඩාක් ලොකු කරන්න පුළුවන්. එහෙම වුණොත් මේක ඇත්ත ලෝකේ වගේ පේනවා. නමුත් ඒක ඇත්තද? නෑ එතන තියෙන ප්ලාස්ටික් කෑල්ලක්. අයිය අපි අඬන්නේ. වීදුරුවක් දිහා බලාගෙන අපි මොකටද අඬන්නේ? අපේ සිතේ ලෝකෙ හැදෙන්නේ. අපි ටීවී එකක් දිහා බලලා අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර ඔබටත් පේනවා අඬනවා නේද ගොඩක්. ගොඩක් අයට දරා ගන්න බෑ නේද මේ ටීවී එකේ දිහා බලාගෙන ඉන්නේ උනාට.
ඇයි මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ටීවී එකේ මුකුත් නැහැ. ඒකේ කිසිම දෙයක් නැහැ. ඔබේ සිතේ තියෙන්නේ. ඔබ චිත්ත ලෝකයක හැම මොහොතෙම ජීවත් වෙන්නේ. දැන් සබහා ලෝකෙත් එහෙමයි. සබහා ලෝකේ ටීවී එක බලනවා වගේ තමයි ඔබ ඔක්කොම බලන්නේ. ඔක්කොම ඔබේ හිතේ තියෙන. එකක්වත් බාහිර ඒවා නෙමෙයි. ඔබ අඬන්නේ බාහිරයක් ගැන හිතලා නෙමෙයි. ඔබේ සිතුවිලිත් එක්ක. ටීවී එක දිහා බලාගෙන ඔබ කොහොම ටීවී එකක් දිහා දැන් ඔබට නිකන් හරි ඒක ආව යථාභූත ඥානය තියෙනවා නම් ටීවී එක කියන්නේ වීදුරුවක් කියලා හිතෙන්න එපා. එහෙනම් යථාභූත ඥාණයෙන් දකින්න එපා මේ වීදුරුව අධ්‍යාය බලාගෙන මම මොකටද අඬන්නේ කියලා. මේක ඇතුලේ මොකෙක්වත් නැහැ කියලාවත් එන්නේ නැහනේ. අඩුතරමින් රඟපානවා කියලාවත් එන්නේ නැහනේ. ඔබ අඬනවානේ. ඔබ අඬන්නේ ඔබ සිතුවිලි ලෝකයක ජීවත් වෙනවා. ඒක මේ දැනුත් සිද්ධ වෙනවා. ටීවී එක විතරක් නෙමෙයි. අපි හිතන්නේ ටීවී එක බලන වෙලාවට තමයි ඒක මේ වෙලාවේ හොඳ වෙලාවක්. එහෙම එකක් නැහැ. මේ වෙලාවෙත් ඔය සිතමයි තියෙන්නේ. දැනුත් අඬන්නේ ඔබ හිතුවිලි වල. ටීවී එක දිහා බලාගෙන අඬපු විදිහටම තමයි දැනුත් අඬන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔබ දැන් හීනයක් දකින්නවානේ. හීනෙත් සැප දුක් විඳිනවා. ඔබ හීනෙත් ඒකමයි කරන්නේ. ඒ කියන්නේ මේ චිත්ත ලෝකෙක අපි හිර වෙලා ඉන්නවා. අපි රැවටිලා ඉන්නවා. අපේ රැවටීම ඒකයි. ඒකයි අවිද්‍යාව කියන්නේ. අපි මේ අවිද්‍යාවේ ඉන්න තාක් අපිට රැවටීම තුළ දුක මිසක් එහෙම වෙන දෙයක් නැහැ. ඇයි රැවටීම කවදාරි බිඳ වැටෙනවා. පුටුවෙන් දිමට වැටුණා වගේ අපි මේ නිදාගෙන ඉන්න ඇඳෙන් බිමට වැටුණා වගේ අපි හීනෙන් අවදි වෙන දවසක් එනවා. එදාට අපි අඬනවා. ඇයි අපිට දරා ගන්න බෑ. ඒ තරම් රැවටිල්ලක අපි අහුවෙලා ඉන්නවා. ඒ තරම් මායාවක රැවටිල්ලක අපි හිරකාරයෙක් වෙලා ඉන්නවා. අපේ සිතේම අපි වහලෙක්. සිත කියන දේ තමයි අපි ඔය කරන්නේ. ඒක නිසාමයි අපිට දුක උරුම වෙන්නේ. අපිට කවදාවත් සැනසීමක් නැහැ. මොකද අපි මේ දැවැන්ත මෙහෙකරු අපි දැවැන්ත සිරකරුවෙක්. අපි දැවැන්ත යටත් විජිතේක අපි අර නිකන් අර වහලෙක් වගේ. අපි සිතේ වහලෙක්. අපි සිතේම වහලෙක්. අපේ සිතේම වහලෙක්. ඒ වහල්කමින් අපිට මිදෙන්න බැරි තාක් අපිට සැනසුම් සුවයක් නැහැ. අපි ඉන්නේ සදාතනික දුකක. අපිට ඒකෙන් මිදුණු දවසට තමයි සදාතනික සුවයක් තියෙන්නේ. මේ සත්‍ය අවබෝධ වෙන තාක් කිසි කෙනෙකුට සැනසීමක් නැහැ. ඉතින් මෙතන ඊටම වැදගත් නේද? අපි දැන් මේ කතා කරේ එක මාතෘකාවයි නේද? අපෙන් අහලා තිබුණු එක ප්‍රශ්නයයි. වට්ටම් වට්ටති කියන එක අපිට බැහැනේ මේක බොහොම මේක අපිට බෑ මේක හරියට ඔබට තේරුම් කරන්න ඕනි. එහෙම එක දවසක්වත් තේරුම් නොකළොත් අපි දුවන්නේ කොහෙද මේ? දැන් අපිට තියෙනවා ඔබ කියන එක හරි. ඔබම කියයි. එතකොට අපිට දැන් තියෙනවානේ මේ දැන් ඊගාව අධියර පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපිට තියෙනවානේ දැන් එතකොට මේ අරහත්ත්වයට ප්‍රතිපදාව පැහැදිලි කරන්න. ඔව් එතකොට ඔබේ ප්‍රශ්න එතකොට ඔබේ ගැටලු එතකොට ඔබ අසරණයි. ඔබට අපි ඒක පැහැදිලි කරත් ඔබ අරක ඔළුවේ තියෙන තාක්කල් ඔබට මේක ගන්න බෑ. නමුත් එතන අපි පැහැදිලි කරන්නත් ඕනි තමයි. හැබැයි ඒක දීර්ඝ පැහැදිලි කිරීමේ සේරගෙම තියෙනවා. දැන් ඔබ කියනවා ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඉදිරිපත් කළා. දැන් මෙතන අනාගාමී භූමියේදී ප්‍රතිපදාව ඒ සිත ඒ මොහොතේම එක්ෂණික සිත දකින්න එක. හටගෙන නිරුද්ධ වුණ බව ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. මෙතනම ඒ සිතම එතනම ඉවරයි. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණ යමු නොවේ කියන තැනට එනවා. එතකොට මරණය කියන්නේ සිතුවිල්ලක් එනවා. එතකොට එහෙම දෙයක්වත් ලෝකේ නැති වෙනවා අපි දාගත්ත දෙයක් වෙනවා. හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මොකද්ද? සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඒ ඉපද නිරුද්ධ වන සිත ඒතනින් ඉවරයි. ඇත්තම කිව්වොත් ඊගාව සිත වෙනින් එකක්. ඒතර ඒකත් එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒක අනාගාමී භූමියේදී අපි දකිනවා. එතන දකිනකොට තමයි අපිට අපි දකිනවා දැන් බාහිර සත්‍යයක් නෙමෙයි බාහිරාන්තයෙන් මිදුණා. අපි සෝතාපන්නයට පැමිණෙන්නේ ලෝකයෙන් මිදිලානේ. ලෝකයෙන් මිදෙනවා කියන්නේ බාහිරෙන් මිදෙනවානේ. ඒතකොට බාහිර සත්‍යයක් නෙමෙයි කියලා දකින්න එපා. එතන තමයි සෝතාපන්න වෙන්නේ. එතනින් තමයි පටිසෝතගාමි ප්‍රතිපදාවට එන්නේ. ඒ කියන්නේ හිතේ මායාවෙන් මිදෙන්න පටන් ගන්න එතනින්. ඇත්තම කියනවා නම් වෝසග්ග පරිණාම වෙන්නේ ඔතනින්. බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා දකින තැනයි සම්මා දිට්ඨියට එන්න පටන් ගන්න. එතකන් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. සතා සිව්පාව පවා බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. අද මිනිස්සුත් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. ඔබ ඔබේ ළඟම ඉන්න ඥාතියෙක්ගෙන් අහලා බලන්න මේ ලෝකේ ඇත්තක්ද කියලා. ඔබ ළඟම ඉන්න සහෝදරයෙක්ගෙන් අහලා බලන්න මේ ලෝකේ ඇත්තක්ද කියලා. මේ ලෝකේ 90%කට වැඩිය ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. බාහිරට රැවටිලා ඉන්නේ. ඒගොල්ලෝ කවුරුවත් මේ ලෝකේ සත්‍ය හඳුරන්නේ නැහැ. එතරයි මේ ලෝකෙම තියෙන තැන. එතකොට සතා සිව්පාව පවා ඉන්නේ එතන. සත්තුම තමයි එතකොට මිනිස්සු වෙන්නේ. ඇයි මිනිස්සන්ට බෑ එක පාලනය කරගන්න. සතාටත් බෑ. මොකද ඇත්ත දන්නේ නැහැ. සත්තු ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන මේ ලෝකේ 90%ක් මිනිස්සු මේ සත්‍ය අඳුරන්නේ නැහැ. ඇහුවොත් එහෙම යාර ලෝකයක්
එයා තියනවාද කියලා ඌ කියලායි කියන්නේ. එයා ලෝකයක් තියෙන ලෝකයක එයා ජීවත් වෙනවා. ඒ නිසා එයාට මරණයක් තියෙනවා. ඇයි? ලෝකේ තියෙද්දි මම මැරිලා යනවා කියලා එයා හිතනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. එහෙම පවතින ලෝකයක් නැති බවයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ. ඒ ධර්මයේ තුල තියෙන්නේ ලෝක ධර්මතාවයයි. ඒකේ ලෝකේ සත්‍යක් නොවන බවයි තියෙන්නේ. ඒකයි මහණෙනි මේකේ තියනවා කියලා කිව්වොත් වැරදි, නැහැ කිව්වත් වැරදි. මේක හේතුඵල ධමයක් කියලා බුදුන් වහන්සේ දේශනා කරා. නමුත් අපි ලෝකේ තියනවා කියලා අරගෙන තමයි මේ ලෝකයක් තියෙනවා, මේ ලෝකෙත් ඉන්නවා, මේ ලෝකේ මං ජීවත් වෙනවා, මේ ලෝකේ මම මැරෙනවා. දැන් අපි ආත්මීය සංකල්පයක ඉන්නේ. නමුත් මේකේ සත්‍ය දැක්කහම මේ ලෝකේ බොරුවක් වෙනවා. මේ සේරම මායාවක් වෙනවා. මේ සේරම චිත්ත ලෝකයක් වෙනවා. බාහිර ලෝකයක් නෙමෙයි වෙනවා. දැන් බුදුන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි, ලෝකේ කියලා කියනවා. කොතනින්ද ලෝකේ පනවම්ද? උතර බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. මහණෙනි, සලායතන ලෝකෝ ඇස කන දිව නාසයෙන් හැදෙන රස ලෝකයයි. ශබ්ද ලෝකයයි. වර්ණ ලෝකයයි. ගන්ධ ලෝකයයි. මහණෙනි, ලෝකේ තමන්ගේ සිතේමයි හැදෙන්නේ. චිත්තේන නීයති ලෝකෝ. එළියේ තියෙන ලෝකයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ හිතේ තියෙන ලෝකයක. අපි එළියේ තියෙන ලෝකයක් ගැන කතා කරාට වැඩක් නැහැ. පළක් නැහැ. අපි ජීවත් වෙන්නේ හිතක නා. දැන් ඔබට වැටහෙනවද මේ මායාව කොයිතරම් ප්‍රබලද කියලා? අපි කොයිතරම් ලොකු රැවටිල්ලකද ඉන්නේ කියලා. මේ සත්‍ය ඔබට හඳුනා ගන්න අවශ්‍යමයි. මේ සත්‍යයට ඔබ එන්න ඕනි. එතකොට තමයි ඔබ මේ ධර්මයට එන්නේ. දැන් ඔබ දැනගන්නවා මේක. එතකොට ඔබ සෝතාපන්න වෙනවා කියන්නේ කවදාවත් දුකකට වැටෙන්නේ නැහැ. සසර දුකෙන් මිදෙනවා කියන්නේ. ඔබ දුගතියකට වැටෙන්නේ නැහැ කියන්නේ. මේ තිරියන් ලෝකයක නැවත උපදින්නේ නැහැ කියන්නේ. මේ අපි කිව්වා මේ විඥානේ සකස් වෙන ආකාර ගොඩාක් අපි කිව්වා. මේ තිරියන් ලෝකවල සකස් වෙන ආකාර ගැන අපි කිව්වා. ඉස්සරහටත් ඔබ කියන්න. ඔබ අහනවා නම් එහෙම ප්‍රශ්න අපි ඉදිරිපත් කරන්න. මේ තිරියන් ලෝකවල කොහොම සකස් වෙන්නේ කියලා. දැන් ඇත්තටම ඔබ මේ ලෝකයක නැවත සකස් වෙන්නේ නැහැ කියන්නේ. එතන නේද දුකින් මිදීම තියෙන්නේ. එතන නේද ඔබ නියත සුගති පරායන වෙන තැන. එතකොට ඒක වෙන්නේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දැනගත්තොත් පමණයි. එහෙම වුණොත් තමයි මේ චිත්ත ඇතුලේ ස්වභාවය ඇතුලේ චිත්ත ශක්තිය ඇතුලේ නිර්මාණය වෙන එක නවතින්නේ. මේ චිත්ත ශක්තිය තමයි අපිට මේ කර්මයක් හදලා දෙන්නේ, විපාකයක් දෙන්නේ. ඒ කියන්නේ චේතනාහම් භික්කවේ කම්මම් වදා. චේතනා කියන්නේ චිත්ත සිතුවිලි තමයි කර්මය හදන්නේ. චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියලා කිව්වේ ඒකයි. එහෙමනම් අපි සිතුවිලි ඇතුලේ මේ චිත්තේන නියති ලෝකේ දකින්නම ඕනි. ඒ තාක් අපිට බෑ අපි කර්මයට යට වෙනවා. ඒ තාක් අපිට දුක උරුම වෙනවා. එහෙනම් අපි මේ දුකෙන් මිදෙන්න ඕන නම් සුගති පරායන වෙන්න ඕන නම් වස්සග්ග පරිණාම වෙන්න ඕන නම් නිවනට නැමුණක් කොට පවතින ඒ කියන්නේ කවි මොහොතේ හෝ මලොත් අපි සුගතියකට ඉන්නේ කොහමද? මේ ලෝකේ සත්‍යයක් නොවන බව දැකීම තුලයි. එයින් තමයි මේ ශක්ති ස්වභාවයේ සුකුම වෙන්නේ විඥාන ධාතුවේ. එයින් තමයි නැවත පහළ ලෝකයක දුගතියක උපදින්න නැති වෙන්නේ මේ සත්‍ය ධර්මයට නැවෙන කෙනෙක්. ඒකයි වස්සග්ග පරිණාම වෙනවා කියන්නේ. මහණෙනි, ගම් යූරේ ඇති ගසක් ගඟටම ඇලවෙයි තිබේ නම් ඒ ගඟටමයි වැටෙන්නේ. මෙන්න මේකයි බුදුන් වහන්සේ දෙන උපමාව. යමෙක් නිවනට නැමුණක් කොට පවතිනවා නම් ඒ කියන්නේ මේ සත්‍යයට හැරෙනවා නම් ඔහු සත්‍යයටම කවදා හරි යනවා කියන එක. අන්න එතනයි වස්සග්ග පරිණාම වෙනවා කියන්නේ. ඒ කියන්නේ බාහිර ලෝකයේ ඇත්ත කරගෙන අවිද්‍යාව තුලට යන තාක් ඔබ අවිද්‍යාව සසර ගමන මෙරි උපදින දුකේ යනවා. ඒතර මිත්‍යා දෘෂ්ටික ගමන. ඔබ සම්මා දිට්ඨියට එන්නේ මේ සත්‍ය බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින්න තැනයි. ඒකයි අජ්ජත් බහිද්දා කියන මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ මේ දර්ශනය ඉදිරිපත් කරන්නේ. බාහිර සත්‍යයක් නෙමෙයි කියලා බහිද්දා කියලා අන්ත පෙන්නනවා. සිත සත්‍යයක් නෙමෙයි කියලා දකින්න තැන නිවන් මඟ පෙන්නනවා. ඒ තුලයි ධම්මචක්කපවත්තන සූත්‍රය තුල ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියලා ඒ දුක හටගන්නේ බාහිර දරුවා මැරෙන එක දුකයි. හැබැයි දරුවා හිතේ ඉන්නකන් දුකයි. ඒක දැනගෙන හිටියා බුදු වෙන්නත් කලින් සිද්ධාර්ථ කාලෙත්. නමුත් බුද්ධත්වයට පත් වුණා කිව්වේ දරුවෙක් කියලා කෙනෙක් නැති බව අවබෝධ වීමයි. ඒ සිතේම මායාව බව දැකීමයි. ඒකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ. මේ ස්කන්ධය තමයි සිත හදන්නේ. ඒකයි ඒකට හේතුව. දැන් මේ කාරණේ ඔබට පැහැදිලි. දෙවෙනි වටේ තමයි අපි නිවන් දකින්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ. ආයතන හදාගෙන අපි පොතක් හොයන්නේ. අන්න එතනයි අපි බාහිරින් මිදෙන්නේ. සිතට අරමුණක් එනකොට ඒ අපිට මේ පැත්ත බලනකොට අපිට බිත්තිය පේනවා. මේ පැත්ත බලනකොට අපිට පොත පේනවා. මේ පැත්ත බලනකොට අපිට පොළොව පේනවා. දැන් මේ එක සිතක් තමයි හැම මොහොතෙම තියෙන්නේ. හැබැයි ඒ සිත පෙර සංඥාවක් නේ තියෙන්නේ. ඒ පෙර ස්කන්ධයක් තියෙන්නේ. දැනුත් ඒ ස්කන්ධයයි තියෙන්නේ.
අපිට හැම මොහොතෙම මේ මොහොතේ ස්කන්ධය තියෙන සකස් වෙන්නේ. එතන මේ මොහොතේ ඒ ස්කන්ධේ සකස් වීමක් තියෙන. මේක සංඛාරා කියන්නේ අපි පේනවා ගිනි වලල්ලක් කරකිනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක සංඛාරා මාත්‍රකාව ගොඩක්ම ඒසොට සංකීර්ණ මාත්‍රකාවක් මේක යනවා ගොඩක් එහාට. එක මොහොතක එක සිතක් ඉපදිලා ඒක එතනින් ඉවර නම් ඊගා මොහොතේ වෙන සිතක් නම් හටගන්නේ මේ සිතයි මේ සිත අතර සම්බන්ධයක් නැත්තම් දැන් බිත්තිය කියන්නේ දැන් අපි පොත කියන්නේ නිල් පාට. එතකොට නිල් පාට හැඩතලයක් යනවා කියන්නේ වේදනා සංසංකාර නිල් පාට වෙනවා. ස්කන්ධ. නමුත් අපි බිත්තිය දකිනකොට සුදු පාටයි. එතකොට එතන තියෙන වෙනවම පාටක්, වෙනවම හැඩතලයක්. එතකොට වෙනවම සිතක්. මේක සම්බන්ධයක් නැහැ. ඔන්න ඕකයි. ඒ සිතට මේ සිත සම්බන්ධයක් නැහැ. ඊගාව සිතත් වෙනම එකක්. ඒකට ඒක සම්බන්ධයක් නැහැ. නමුත් මොකද මේ අපි පෘථග්ජන මනුස්සයට සිද්ධ වෙලා තියෙන්නේ? මොකද්ද මේ සත්ත්ව ලෝකේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේ මෙතන මේ මෙරි මෙරි උපදින කතාවක් තියෙන්නේ? මේවා සම්බන්ධ වෙලා නැහැ කියන ඒ අවබෝධය නැහැ. එතකොට සිද්ධ වෙන්නේ මේකයි. ධ්වනියක් තුල වේගයක් තුල අර දැන් මෙතන හුවක් කියනවා. දැන් ඔබ දැකලා තියෙනවා කන්දක් උඩ හුවක් කියවම ප්‍රතිකම්පන දෙනවා. මෙන්න මේක සිද්ධ වෙනවා. මේ සබහාදාමේ න්‍යායක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒකයි මේ වේගයක් තුලයි මේක සිද්ධ වෙන්නේ. ඒක අපිට තුන් කාලයක් තියෙන අතීතයක් අනාගතයක් වර්තමානයක්. ඒ අපි තුන් කාලයක් හදාගෙන තියෙන්නේ. දැන් මේ පැත්ත බලනකොට ඔබට පොත පේනවා. මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. ආයි මේ පැත්ත බලනකොට පොළොව පේනවා. නැවතත් මේ පැත්ත බලනකොට අර කලින් තිබුණු පොත තාම තියෙනවා කියලා හිතෙන්නේ. ඔන්න ඕක සිද්ධ වෙනවා. සංඛාරා කියන්නේ වේගයක් තුල අපි හිත හැමතිස්සම හිත ඇතුලේ ගැට ගැහෙනවා මේක තියෙනවා කියලා. මේක තියෙනවා කියලා ගැට ගැහිමයි සමුදය කියන්නේ. තියෙනවා කියලා ගත්ත එක. ඒකයි සමුදය. සමුදය තුල තමයි අපි තණ්හාව දුක උපදින්නේ. ඒක තියෙනවා නම් ඒක දකින්න මමත් ඉන්නවා. එහෙනම් ඒ මම ඒසෝ අමස්මි ඒසෝ අත්තා. ඒ තමම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා. ତර මම මගේ ආත්මය කියලා මේ පැත්තේ පුංචි දරුවා මේ ලෝකෙ ඉපදෙනකොට මේක දන්නේ නැහැ. හැබැයි මේ දරුවා ඊට පස්සේ අර කියන ශබ්ද ටික එනවනේ. ඒ ශබ්ද තමයි මෙතන ප්‍රශ්නේ වෙන්නේ. ශබ්දයයි ආලෝකයයි තමයි ප්‍රශ්නේ වෙන්නේ. අනිත් ඒවා තියෙනවා නමුත් මේ දෙක ප්‍රධාන. එතකොට වෙන්නේ දැන් අම්මා, එතකොට මේ තාත්තා, මේ අයියා ওই ශබ්ද ඔක්කොම පුතේ මේ